හායි යාළුවනේ උදේට වැඩට යන්න ළමයිව ඉස්කෝලේ යවන්න තියෙන කලබලස්සේ උදේ කෑම හදන්න කම්මැලි හිතිලාද ඉන්නේ. එහෙනම් අද මං අරන් ආවා උදේ ආහාර වේලට හරිම ලේසියෙන් කිසිම මහන්සියක් නැතුව හදාගන්න පුළුවන් සුපිරිම රෙසිපි එකක්. ඉතින් උදේට කාර්යබහුල ඔයාට වැඩි වෙලාවක් යන්න නැතුව මේ රෙසිපි එක හදාගන්න පුළුවන්. මුලින්ම අපි රොටියට ඕන කරන මිශ්‍රණය හදාගනිමු. ඒකට පාන් පිටි කප් එකක්, ලුණු තේ හැඳි භාගයක් එක්කම මං බිත්තරයක් දාගන්නවා. දැන් වතුර පොඩ එකතු කරගෙන උකුත් නැති, දියත් නැති බැටර් එකක් වගේ මේක හදාගන්නවා මම. මම මේකට වතුර මිලිලීටර් 180ක් විතර තමයි එකතු කරගත්තේ. මෙන්න මේ ගානට වගේ ස්මූත් වෙන්න මම බැටර් එක හදාගන්නවා. අපි දැන් මේක පැත්තකින් තියාගමු. ඊළඟට අපි හදාගන්නේ අපේ කෑම එක තවත් රස කරන අනිත් මිශ්‍රණය. ඒකට බිත්තර 5ක් ඕන වෙනවා. ඊළඟට ග්‍රේට් කරගත්ත කැරට් වලින් කප් භාගයක්, ඒ වගේම කොටුවට කපාගත්ත බෙල් පෙපර් කප් කාලකුත් දානවා. ඊළඟට කොටුවට කපාගත්ත ලූණු කප් කාලකුත්, කොටුවට කපාගත්ත තක්කාලි වලිනුත් කප් කාලක් මන් දාගන්නවා. ඒ වගේම හීනියට කපාගත්ත කරපිංච ස්වල්පයකුත් එකතු කරනවා. ඊළඟට ලුණු ස්වල්පයක් එකතු කරලා සැර පොඩ්ඩක් ගන්න ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් මං එකතු කරනවා. දැන් මේක හොඳට මික්ස් කරගමු. යාළුවනේ, ඔයාලට මෙතනදී තමන් කැමති ඕනෙම මෙලෝලි జాතියක් දාගන්න පුළුවන්. හරි, දැන් ඊළඟට අපිට තියෙන්නේ අපේ කෑම එක හදාගන්නයි. පෑන් එකක් ලිපේ තියලා තෙල් පොඩ්ඩක් බ්‍රෂ් කරගමු. මුලින්ම හදාගත්ත පිටි බැටර් එකෙන් මේ වගේ ප්‍රමාණයක් දානවා පෑන් එක පිරෙන්න. දැන් අපි මේක රවුමට හදාගන්න ඕනේ. ඔයාලත් මං කරන විදිහට ලස්සනටම රවුම හදාගන්න යාළුවනේ. මේ වෙලාවේදී ගින්දර අඩුම කරලා තියාගන්න මතක තියාගන්න. රොටියේ උඩ හරිය හයි වුණාට පස්සේ මම මේ කරන විදිහට දෙපැත්ත මාරු කර ෆ්‍රයි කරගන්න ඔයගොල්ලොත්. මේ වගේ ගානට දෙපැත්ත හොඳට ෆ්‍රයි වුණාට පස්සේ මම මේක ලිපෙන් බා ගන්නවා. ඊළඟට ආයෙත් පෑන් එකට තෙල් පොඩ්ඩක් දාලා බ්‍රෂ් කරලා අපේ රසම රස බිත්තර මිශ්‍රණය දාගන්නවා මේකට. බිත්තර මිශ්‍රණය මේ වගේ පෑන් එක පිරෙන්න දාගත්තට පස්සේ අපි කලින් හදාගත්ත පිටි රොටිය මේකට එකතු කරනවා. එකතු කරගත්තට පස්සේ මම මේ කරනවා වගේ අතින් හරි හැන්දකින් හරි පොඩ්ඩක් තලා ගන්න ඕනේ. විනාඩි 2ක් විතර මේ පැත්ත ෆ්‍රයි වුණාට පස්සේ මං අනිත් පැත්ත හරව ගන්නවා. දැන් තමයි හොඳම හරිය. මං දැන් මේකට චීස් එකතු කරගන්නවා. චීස් නම් අනිවාර්ය නෑ යාළුවනේ. ඒත් එකතු කළාම මාරම රසයි. පොඩි අය නම් ගොඩක්ම ආස වෙයි. දැන් මේ විදිහට හරියටම භාගයක් වෙන්න මේක නවා ගන්න ඕනේ. පරිස්සමට නවා ගන්න කඩා ගන්නේ නැතුව. ඊළඟට අනිත් පැත්තත් හරවලා ෆ්‍රයි කරගන්න ඕනේ. මේ විදිහට දෙපැත්ත හරව ෆ්‍රයි කරගත්තාම ඇතුළේ තියෙන චීස් ටික නියමෙට මෙල්ට් වෙනවා. විනාඩියක් විතර දෙපැත්ත මේ විදිහට ෆ්‍රයි කරගෙන මම මේක ලිපෙන් බා ගන්නවා. මේ විදිහටම ඔයාලත් අනිත් රොටි ටික හදාගන්න. එහෙනම් අපේ ලේසිම ලේසි රහම රහ උදේ කෑම එක රෙඩි. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.